හායි හායි අනිලවස්ලා ආදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකකට. අද ගෙනල්ලා තියෙන්නේ බිගිනින් හාෆ් ද එන්ඩ් කියන ඇනිමේ එකේ එපිසෝඩ් 2. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් ඇනිමේ එකට. මේ තමයි ඇනිමි ලෝකා. සමා වෙන්න ගයිස්, කලින් එපිසෝඩ් එකේ මට දෙයක් පෙන්වන්න බැරි වුණා. කලින් එපිසෝඩ් එක අන්තිමේට මෙන්න මේ රාක්ෂසව අපිට පෙන්වනවා. හෝ එයා නේ පිටිපස්සේ ඉන්න එක්කෙනා. එපිසෝඩ් එක පටන් ගන්නවා අපේ වීඩියෝ එක අතීතය අපිට පෙන්වනවා. රජුව මරන්න උත්සාහ කළ මිනිසෙකු දඩුවම් කිරීමට අල්ලාගෙන ඉන්න අපිට පෙන්වනවා. වටේ ඉන සුදු ලෝගෝ දාගත්තු මිනිස්සු මෙහෙම කියනවා. ජනතාව රජුට සේවය කළ යුතුයි. ඒත් තමුන් රජුව මරන්න උත්සාහ කරා. මේ සමාව දිය නොහැකි වරදක්. තමුන් සහ තමුගේ පවුලේ සැමම රටින් පිටුවහල් කරනවා. මට සමාව වෙන්න. මං ඕනේ දඩුවම් පිළිගන්න සූදානම්. මගේ පවුල අතාරින්න. වරද කළේ මම විතරයි කියලා ඌ වැඳ වැටෙද්දිම ඒත් එක්කම වටේ සුදු ලෝගෝ දාගත්තු මිනිස්සු මෙහෙම කියනවා. රජු අපිට ආලෝකයට මඟ පෙන්නයි. තීරණේ දැනටමත් තීරණය කර අවසන්. ඒත් එක්කම රජු අර අම්මවයි දරුවයි දෙන්නම ඉවරයක් කරලා දානවා. ඒත් එක්කම වටේ ඉන්න මිනිස්සු රජු තාමන්ගේ තීරණේ දැනටමත් තීරණය කර අවසන්. නමුත් බලන්න, මේ තමයි ඇත්තම දයාව. බලන්න, උන් හැම දෙයකින්ම නිදහස් වුණා. ඒත් එක්කම අර මිනිස්සයා වැඳ වැටෙමින් ස්තුතියි මගේ රජතුමනි. ඒත් එක්කම ආයෙත් අපිට වර්තමානයේ පෙන්නනවා රිනෝස් සහ ආතර් පුහුණු වන තැනකින්. දැන් ඔයාලට තාත්තා වගේ වෙන්න පුළුවන් කියලා ආතරට ග්ලව්ස් දෙකක් දෙනවා රිනෝස්. ඒත් ඒක ආතර් ගණන් ගන්න නැතුව ලී කඩුවක් තෝරගන්නවා. ඒත් එක්කම රිනෝස් ලී කොට්ටක් අතට අරන් ඒකට මානවක් කරලා ආතරට සටනට ආරාධනා කරනවා. ඒත් එක්කම ආතරුත් ඒකම කරනවා. ඒත් එක්කම ආතර් රිනෝස්ගේ ලී කොට්ට කපලා දානවා. ඒත් එක්කම ආතර් මෙහෙම අහනවා. කොහොමද තාත්තේ ඒක? ඒත් එක්කම කතාව ෂිෆ්ට් වෙනවා රිනෝස් සහ ඇලිස් කතා කරන දර්ශනයකට. රිනෝස් කියනවා දැන් කාලේ හරි ආතරට ගුරුවරයෙක් හොයන්න. එතකොට මැලිස් නෑ මං එකඟ නෑ. ඔයා කිව්වේ නැද්ද ඔයා උගන්වනවා කියලා එයාට? ඒත් ඇලිස් අපේ පුතා දක්ෂයෙක්. මම ඒ මොන දේ කිව්වත් ඇලිස් ආතර් යවන්න තාම සූදානම් නෑ. ඒත් එක්කම ආතර් මෙහෙම හිතනවා මේ දෙන්නගේ රණ්ඩුව කවදාවත් ඉවර වෙන්නේ නෑ. ඒ නිසායි මං තුන්වෙනි විකල්පයක් ගේන්නේ. ඇයි අපි හැමෝටම එකට යන්න බැරි? ඒත් එක්කම රිනෝස් ඔහු දක්ෂයෙක්. ඒත් එක්කම ඇලිස් අපියන් ඇඳුම් පැක් කරන්න. ඒත් එක්කම සීන් එක කටන රිනෝස්ගේ ටීම් එකේ කට්ටිය ඇවිල්ලා ඉන්න දර්ශනයකට. ඒත් එක්කම ආතරට මෙතන ඉන්න එක්කෙනා හඳුන්වලා දෙනවා. මේ රත කොණ්ඩේ තියෙන මනුස්සයා ඇඩම්. මේ ගෑනු කෙනා තමයි ඇන්ජලා. මම මෙයාට කියන්නම් වෝක කියලා. මේ ගෑනු කෙනා ජැස්මින්. මේ ගෑනු කෙනා හෙලෙන්. ඒත් එක්කම ඇඩම් කියනවා අපි කලින් මුණ ගැහිලා තියෙනවා. ඔයාට නම් මතක. ඒත් එක්කම ආතර් හිතන ඇත්තටම මට මතකයි. රිනෝස් සහ ඇලිස් කලින් වැඩ කරපු වික්‍රමාදිත්‍යයන්ගේ කණ්ඩායම තමයි මේක. ඒත් එක්කම කට්ටියම ගමන පිටත් වෙනවා. ඒත් එක්කම ඇලිස් ආතරගෙන් අහනවා ඔයාගේ ලොකුම චාරිකාව නේද මේක? ඒත් එක්කම ආතර් හිතන මොනතරම් ප්‍රාථමික ගමනක්ද. හැබැයි ඒකේ ආතර් එක්කුත් තියෙනවා. ඒත් එක්ක මේ සීන් එක කටන ආතරලා කැම්ප් කරන් ඉන්න තැනකට. ඒත් එක්කම ආතර් මෙහෙම හිතනවා දැන් අපි යන්න හදන නගරය තමයි සයිරස්. එතන තමයි රජු සහ ධනවතුන් ඉන්න නගරේ. ඒත් එක්කම අපි ටීම් එකට රහස්‍ය සෙට් එකක් පහර දෙනවා. ඒත් එක්කම ආතර් මෙහෙම හිතනවා මේ ලෝකේ නම් එච්චර ආරක්ෂිත නෑ කියලා. ඒත් එක්කම ජැක්සින් පැත්තට වෘකයෝ 4 දෙනෙක් කඩාන පනිනවා. ඒත් එක්කම ජැස්මින් ඇසිපිය හැලෙන තැනකින් 4 දෙනාම ඉවරයක් කරලා දානවා. ඒත් එක්කම අනික් කට්ටියත් රාක්ෂස ඉවරයක් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇඩම් මෙහෙම හිතනවා අපේ කණ්ඩායමේ ශරීරය පාලනය කරන 3 දෙනෙක් ඉන්නවා. ඇඩම්, හෙලන්, ජැස්මින්. ඒත් එක්කම මන්ත්‍ර භාවිතා කරන 2 දෙනෙක් ඉන්නවා. ඇන්ජලා සහ වෝකර්. ඒත් එක්කම රාක්ෂස ඔක්කොම ටික ඉවරයක් කරලා දානවා. ඒත් එක්කම සීන් එක මාරනවා කට්ටිය කෑම කන දර්ශනයකට. ඒත් එක්කම ඇලිස් කුඩා ආහාර ප්‍රමාණයක් අරගෙන දැන් නම් මගේ බඩ පිරලා කියලා කියනවා. ඒත් එක්කම ඇලිස් දකිනවා රිනෝස්ගේ අත දුව. ඒත් එක්කම ඇලිස් එක හොඳ කරන්න යද්දි අනික් කට්ටිය කියන පොඩ්ඩක් ඉන්න. ඒත් එක්කම අනික් කට්ටිය වටේ සෝදිස්ස කරාට පස්සේ කියන එක කරන්න කියලා. ඒත් එක්කම ආතර් ඒ ගැන අපිට ඇයට ලැබිලා තියෙන දුර්ලභ කුසලතාවයක්. මේ දැනගත් පසු ඇයව ඉලක්කයක් කරගන්න පුළුවන්. ඒත් එක්ක මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ඇඩම් අහනවා රෙනෝස්ගෙන් නිදා ගන්න කලින් පුහුණු වීමක් කරත් හොඳ නැද්ද? මට ඔයාගේ පුතාව ණයට දෙන්න බැයිද? ඒත් එක්කම ආතර් හිතනවා මේක නිකම්ම සරල පුහුණුවක් විතරයි නේද කියලා. ඒත් එක්කම දෙන්නම තම ආයුධ වලට මානාවක් කරගන්නවා. ඒත් එක්කම ඇඩම් පුදුම වෙනවා. ආතර් වින් මැජික් පාවිච්චි කරන දැකලා කකුල් දෙකට. ඒත් එක්කම ආතර් එකපාරටම ඇඩම්ගේ පිටිපස්සෙන් ටෙලිපෝට් වෙනවා. ඒත් එක්කම අනික් කට්ටිය පුදුම වෙලා මේ සටන දිහා බලන් ඉන්නවා. ඒත් එක්කම ඇඩම්ගේ පහරකට ආතර් විසික් වෙලා යනවා. ඒත් එක්කම ආතර් මෙහෙම හිතනවා මේ රෙද්ද ශරීරය මට සැහැල්ලුයි කියලා අමතක වුණානේ. ඒත් එක්කම ඇන්ජලා තමන්ගේ සුළං මැජික් භාවිත කරලා ආතර්ව අල්ල ගන්නවා.
ඒත් එක්කම අනික් කට්ටිය ඇඩම්ට බයි තමුසේ පොඩි එකා මරන්න සැදුවේ කියලා. ඒත් එක්කම ජැස්මින් ආතරගේ මූණ ඉස්සරහින් මතුවෙනකොට ආතර බය වෙලා යනවා. ඒත් එක්කම ජැස්මින් අහනවා මට කියන්න පුළුවන්ද ඔයා කොහොමද ඒක කළේ කියලා. මට දැනගන්න ඕන. ඒත් එක්කම මේ සීන් එක කට් වෙනවා ඇඩම් සහ ආතර් පුහුණන දර්ශනයකට. අනික් කට්ටිය පිළිවෙලට ආතරව පුහුණු කරනවා ඊට පස්සේ. ඒත් එක්කම ආතර් ජැස්මින්ටත් කියා දෙනවා සුලම් මැජික් පාවිච්චි කරේ කොහොමද කියලා. නමුත් එක් දවසක අනපේක්ෂිත දෙයක් සිදු වුණා. ඒත් එක්කම ඇන්ජලා ආතරට මෙහෙම කියනවා මට ආරංචි වෙනවා ඔයාගේ උපන්දින අද කියලා. මට ඉගැන්නුම දේවල් වලට මෙන්න මට තෑග්ගක්. ඒත් එක්කම ඇන්ජලා ආතරට පොඩි කිනිස්සක් දෙනවා. ඒත් එක්කම ඇඩම් යන්න වෙලාව හරි. ඒත් එක්කම ඇලිස් අමුත්තක් පෙන්නනවා. ඒත් එක්කම ආතරන ඔයා හොඳින්ද? ඒත් එක්කම ඇලිස් කියනවා ප්‍රශ්නයක් නෑ. ඒත් එක්කම ආතරලා ගමන යන ගමන් ඉද්දි එකපාරටම කරත් නතර වෙනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා හතර වටින් මංකොල්ලකාරයෝ වට කරගෙන ඉන්නවා. ඇන්ජලා සුලම් මැජික් පාවිච්චි කරලා විතලන එක නවත්තනවා. ආතර් කියනවා මේක නම් හොඳ නෑ. ඒත් එක්කම ආතර් මෙහෙම හිතනවා අපි සම්පූර්ණයෙන්ම වට වෙලා ඉවරයි. මංකොල්ල කණ්ඩායමේ නායකයා මෙහෙම කියනවා ගෑනු කෙනාව සහ ළමයාව පණ පිටින් අල්ලගන්න. ඒත් එක්කම මංකොල්ල කණ්ඩායමේ නායකයා උන්ට පහර දෙන්න කියලා අණ කරනවා. ඒත් එක්කම අපේ ටීම් එක සෙට් එක සුපිරි ෆයිට් එකක් දෙන එතන. ඒත් එක්කම ආතර් මෙහෙම හිතනවා අපිට ශක්තිමත් සටන්කරුවන්ගේ දක්ෂතා තිබුණත් නමුත් ඔවුන්ගේ සංඛ්‍යාව ඒත් එක්කම අනිත් කටට හොඳටම වාසි. ඒත් එක්කම රෙනෝස් ෆිසික් කරන කරත්තෙට. ඒත් එක්කම ඇලිස් එළියට ඇවිල්ලා කියනවා මං ඔයාට උදව් කරන්න. ඒත් එක්කම රෙනෝස් කියනවා ඒක එච්චර නරකයක් නෙවෙයි. ඔයාගේ බලය දැනගත්තොත් අපිට මෙතන ඇත්ත කරදරයක් වෙන්න පුළුවන්. ඒත් එක්කම රෙනෝස් ආතරට කියනවා පුතා අම්මාවත් අරගෙන මෙතනින් යන්න. ඒත් එක්කම ආතර් කියනවා ඔයා දන්න මම ශක්තිමත් කියලා. එහෙනම් ඒක ඔප්පු කරන්න ඔයාගේ අම්මා ආරක්ෂා කරලා. මොකද එයාට බබෙක් ඉන්නවා. ඒත් එක්කම රෙනෝස් කියනවා දැම්ම යන්න. ඒත් එක්කම ටීම් එක කට්ටිය ඇලිස් සහ ආතරට පැන ගන්න වෙලාව අරන් දෙනවා. එක්කම දෙන්න බේට්ලා ඉස්සරහට ඇද්දි එකපාරටම ඉස්සරහින් කොල්ලකාර ටීම් එකේ මැජික් පාලනය කරන්න එකපාරටම ඇලිස් පැත්තට මන්ත්‍රාවක් කියවනවා. ඇලිස් වේගෙන් බේරුවත් ආතරට ඒක වදිනවා. ඒත් එක්කම ආතර කන්දම පල්ලෙහාට වැටෙද්දි ආතර කියනවා මම යනවනේ ඔබවත් පල්ලෙහාට අරගෙන තමයි මං යන්නේ. ඒත් එක්කම ආතරට ජැස්මින් දුන්න කීනිස්සෙන් ආතරේ මිනිහා පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම ඇන්ජලා සහ වෝක ආතර බේර ගන්න හැදුවත් ඒකට දැන් පරක්කු වැඩි. ඒත් එක්කම ඇලිස් කෑ ගහද්දිම ආතර පල්ලෙහාට වැටෙනවා. ඒත් එක්කම ආතර මෙහෙම හිතනවා මොනතරම් අමුතු හැඟීමක්ද. මගේම කියලා කිසිම දෙයක් මම ලබාගෙන නැති වුණත් මගේ හදවත පිරිල බව මට දැනෙනවා. ඒත් එක්කම ආතර හිතනවා සමහර විට මේක තමයි කර්මය කියන්නේ. පැකිලීමකින් තොරව ඔයාට ආදරය කරන අය ඔයා වෙනුවෙන් කඳුළු හලන එක වෙනම හැඟීමක්. එහෙම හිතමින් ආතර කන්දෙන් පහළට වැටෙනවා. ඊට පස්සේ සීන් එක හැම කට්ටලා ආතර ගුහාවක ඉඳන් ඇහැරෙන දර්ශනයකට මාරු වෙනවා. ඒත් එක්කම එහා පැත්තෙන් රාක්ෂයෙන් මතුවෙලා good morning ආතර කියනවා. ඒත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. මා වෙන්න ගයිස් මේ වීඩියෝ පොඩ්ඩක් මගේ අතින් අවුල් ගියා. ඊළඟ එපිසෝඩ් එක අනිවාර්යයෙන්ම ඉක්මනට ගෙනවා. ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න.